ඔබ දවසක් ත්‍රාසජනක ඉතිහාසය පිළිබඳව දැනගැනීමට කැමති ඔයාලට අද අපි ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ රුසියාවේ නාවික හමුදාවට අයත් නාවික කටයුතු සඳහා භාවිතා කරන බෙල්ගෝරෝඩ් සම්බැරීන් එක පිළිබඳවයි. අද මම කතා කරන මෙම සම්බැරීනිය තෝරා ගැනීමට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. මේ තමයි දැනට ලොව දිගම න්‍යෂ්ටික සම්බැරීනය. මෙය භාවිතා කරන්නේ විශේෂ මෙහෙයුම් සඳහා පමණයි. එහෙනම් අපි බලමු මෙම නාවික අවිය පිළිබඳව වැඩිදුර තොරතුරු. ඒ යටතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙම සම්බැරීනී ඉතිහාසය, විශේෂාංග, ක්‍රියාකාරීත්වය, භාවිතා කරන මෙහෙයුම් හා පවතින ආයුධ පිළිබඳව. ඉතින් ත්‍රාසජනක ඓතිහාසික තොරතුරු වලට ඇල්මක් දක්වන ගවේෂණය කරන්න කැමති ඔයාලට වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. හොඳයි, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. රුසියානු ජනරජයට අයත් K329 බෙල්ගෝරෝඩ් නාවික සම්බැරීනිය ප්‍රොජෙක්ට් 09852 වර්ගයට අයත් න්‍යෂ්ටික බලෙන් ක්‍රියාත්මක වන හා විශේෂ ඉලක්කගත සම්බැරීනියක් වෙනවා. මේ දැනට පවතින්නේ රුසියාවේ සෙවරොඩ්වින්ස්කී වන අතර රුසියානු නාවික හමුදාවට මුලින්ම මේ එකතු වෙලා තියෙන්නේ 2022 ජුලි 8 වෙනිදා වෙනවා. ඒ වුණාට මේ සම්බැරීනිය හදන්න පටන් ගන්න තියෙන්නේ 2012 අවුරුද්දේ වෙනවා. 2019 අප්‍රේල් 23 තමයි මේ සම්බැරීනියේ ජලය සමග පුහුණුවීම ආරම්භ කරන්නේ. මේක 09852 වර්ගයට අයත්ව නිෂ්පාදනය කරාට පෙර සැලසුම් කරලා තියෙන්නේ ප්‍රොජෙක්ට් 949A කියන ප්‍රොජෙක්ට් එකේ යටතේ නිර්මාණය කිරීමටයි. පසු එම සැලැස්ම වෙනස් කරලා විශේෂ මෙහිම් සඳහා භාවිතා කර හැකි වෙන ලෙස නිර්මාණය කිරීමට නිෂ්පාදකයන් තීරණය කරලා තියෙනවා. නිෂ්පාදකයන් විසින් මෙම සම්බැරීනය හදනකොට වර්ගඵලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. දිග අඩි 603.7ක්ද පළල අඩි 59.7ක්ද වන ප්‍රමාණයකට තමයි මෙය හදලා තිබෙන්නේ. ජලය මත විස්ථාපනය, ඒ කියන්නේ ජලය මත පිටදී බර ටොන් 14700ක් හා ජලය යට විස්ථාපනය ටොන් 24000ක් පමණ වෙනවා. ආසන්න වශයෙන් උපරිම වේගය නාවික සැතපුම් 59ක වේගයක් මැඩ පවතින අතර එම වේගයෙන් මීටර් 520ක් පමණ උපරිම ගැඹුරකට යන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඔබ දන්නවද මෙම සම්බැරීනය එක්වරක් න්‍යෂ්ටික බලයෙන් ආරෝපණය කළ පසුව අකණ්ඩව දින 120ක් පුරාම මුහුදු අභ්‍යන්තරයේ මෙහෙයුම් කළ හැකි බව. හොඳයි, අපි දැන් මෙම සම්බැරීනයේ පවතින අවි පිළිබඳව කතා කරමු. 1. පොසයිඩන්. මේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය ටෝපිඩෝවක් වන අතර මේ සම්බැරීන් වලට වරකට ටෝපිඩෝ 6ක් රැගෙන යාමේ හැකියාව පවතිනවා. මේවා මීටර් 24ක් දිග වන අතර කිලෝමීටර් 10000 පමණ දුරකට ප්‍රහාර සිදු කිරීමේ හැකියාවක්ද මේවාට පවතිනවා. අංක 2. ක්ලෙව්සීන්. මේ ස්වයංක්‍රීයව ක්‍රියා කරන ජලයට සේමකට සඳහා භාවිතා කරන අවියක් වෙනවා. මෙය යොදාගන්නේ ගැඹුරු ජලය තුළ සෙවීමේ මෙහෙයුම් කටයුතු සඳහා වෙනවා. අංක 3. පෙල්ටර්ස්. මේවා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන කුඩා සම්බැරීන් වර්ගයක් වෙනවා. මව් සම්බැරීනය සමග සම්බන්ධව පවතින මේවා සාපේක්ෂව විශාල වශයෙන් කුඩා බව තමයි සඳහන් වෙන්නේ. ගැඹුරු ජලය තුළ විශේෂ මෙහෙයුම් සඳහා මෙම කුඩා සම්බැරීන් භාවිතා කරන බව නිෂ්පාදන සමාගම් විසින් පවසලා තිබෙනවා. ඔබ දන්නවාද ආක්ටික් කලාපීය මෙහෙයුම් සඳහා බහුලව භාවිතා කරන්නේ මෙම සම්බැරීනය බව. ඒකට හේතුව විදිහට රුසියානු රජය පවසන්නේ ආක්ටික් ප්‍රදේශයේ රුසියානු බලය ව්‍යාප්ත කිරීමයි. ඒ සඳහා බුද්ධි තොරතුරු ගවේෂණය කිරීමට හා ජලය යට පර්යේෂණ හා නිරීක්ෂණය කටයුතු කිරීම සඳහා මෙම වර්ගයේ සම්බැරීනය භාවිතා කරන බව තමයි ඔවුන් පවසලා තිබෙන්නේ. ඒ වගේම තමයි ප්‍රබල විනාශකාරී අවි ගොඩබිම් හරහා රැගෙන යාම ඉතාම භයානක වීම නිසා එම අවි මුහුද යටින් ගෙන යන රුසියානු නාවික හමුදාව මෙම සම්බැරීන් භාවිතා කරනවා. වර්තමානයේදී රුසියාව නිෂ්පාදනය කරන ලද ප්‍රබල න්‍යෂ්ටික අවියක් වන පොසයිඩන් නියුක්ලියර් ටෝපිඩෝ වගේ අලුත්ම න්‍යෂ්ටික අවි රැගෙන යාමට මේ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මුහුදයට රහස් මෙහෙයුම් පිළිබඳව විශේෂ තොරතුරු ගවේෂණය කිරීමටත් මේ භාවිතා කරලා තියෙනවා.
ඒ සඳහා මේ සුවිශේෂී සම්බැරීනයටම අනන්‍ය වූ විශේෂිත තාක්ෂණයන්ද පවතිනවා. අනෙක් කාරණී විදියට සැලකෙන්නේ රුසියානු න්‍යෂ්ටික බලයෙන් නිර්මාණය කරන ස්වයංක්‍රීය පොසයිඩන් න්‍යෂ්ටික ටෝපිඩෝ ප්‍රවාහනයට හා රැගෙන යාමට භාවිතා කරන ලෝකයේ පළමු සම්බැරීනයත් මේ වෙන බවයි. ඒ වගේම තමයි අනිකුත් සාමාන්‍ය සම්බැරීන් වලට වඩා විශාල ගැඹුරකට එම සම්බැරීනයට ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් රටක මුහුදු ප්‍රදේශයකට සම්බැරීනයක් ඇතුළු වුණාම එම රටවල් වල රේඩාර් වලට හසු වන බව. නමුත් මෙම K329 බෙල්ගෝරෝඩ් සම්බැරීන් වලට එම රේඩාර් තරංග වලට හසු නොවි ගමන් කිරීමට හැකි බව නිෂ්පාදන සමාගම විසින් පවසලා තියෙනවා. ඒකට හේතුව ලෙස සඳහන් කළ තියෙන්නේ මෙම සම්බැරීනිය වායු ආවරණයකින් ආවරණය කර තිබීමයි. වීඩියෝවේ අවසානය වනතෙක් රැඳී සිටි ඔයාලට බෙහෙවින් ස්තුතියි. නැවතත් මේ වගේ විශ්මජනක වීඩියෝවක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.